හෙලෝ ගයිස්, ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා වෙනද වගේම අදත් මගේ යාළුවෝ හැමෝම මගේ YouTube channel එකට. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක වෙනස්ම වීඩියෝ එකක්. ඉතින් මොකද අද වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ WhatsApp එකේ ගොඩක් අයට වැදගත් වෙන සුපිරිම ට්‍රික් එකක් ගැන. ඉතින් යාළුවනේ ඔයත් කැමති ඇති ඔයා දාන WhatsApp status වල views වැඩි කරගන්න. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඔයා දාන WhatsApp status වල views වැඩි කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපිට කතා මුකුත් නැතුව යමු මොකද්ද මේ ක්‍රමය, කොහොමද මේ විදිහට views වැඩි කරගන්නේ කියලා බලන්න. හරි ඉතින් යාළුවනේ වැඩි කතා ඕනේ නෑ, අපි බලමු කොහොමද මේ විදිහට WhatsApp එකේ ස්ටේටස් වැඩි කරගන්නේ කියලා. ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයා යන්න ඔයාගේ ෆෝන් එකේ තියෙන Play Store app එකට. හරි ඉතින් ඔයා එහෙම Play Store app එකට ගිහිල්ලා ඔයා Play Store එකේ search කරගන්න WhatsApp කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මේ විදිහට WhatsApp app එක පෙන්නනවා. ඉතින් දැන් ඔයා කරන්න ඕනේ මෙතන update එකක් තිබ්බොත් එහෙම ඔයා මේ update එක update කරගන්න. මොකද update කරන්නේ නැතුව ඔයාට මේ වැඩේ කරන්න අමාරුයි. හරි ඉතින් ඔයා මේ විදිහට update කරගත්තට පස්සේ ඔයා යන්න ඔයාගේ ෆෝන් එකේ තියෙන WhatsApp app එකට. හරි ඉතින් යාළුවනේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ විදිහට මගේ ෆෝන් එකේ තියෙන WhatsApp app එක open කරගත්තා. ඉතින් ඔයත් ඔයාගේ ෆෝන් එකේ තියෙන WhatsApp app එකට යන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙතනදී මේ updates කියන තැනට. එහෙමත් නැත්නම් status දාන තැනට යන්න. හරි ඉතින් මම දැන් මෙන්න මේ විදිහට WhatsApp status එකක් දාන තැනට යනවා. හරි ඉතින් ඔයා එහෙම status දාන තැනට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට interface එකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි WhatsApp එකේ අලුත් update වලින් දීලා තිනවා මෙන්න මේ විදිහට mention කරන්න පුළුවන් feature එකක්. ඉතින් ඔයා කරන්න ඕනේ එතන එකපාරක් touch කරන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන ඔයාගේ contact එකේ ඉන්න ඕනම කෙනෙක්ව මෙතනදී mention කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඇති ඔයා ළඟ තියෙන group ටික මෙන්න මේ විදිහට පෙන්නනවා. ඉතින් ඔයා මෙතනදී කරන්න ඕනේ ඔයාගේ status එක යවා ගන්න ඕනේ group මෙතනින් select කරන්න. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට group 3ක් select කරගත්තා. ඊට පස්සේ කරන්න ඕනේ මේ පහළ තියෙන හරි ලකුණ උඩ touch කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාගේ contact වලට අමතරව මේ group එකේ ඉන්න අයටත් දැන් ඔයාගේ WhatsApp status එක පෙන්නනවා. ඉතින් දැන් ඔයා බලනවා ඇති ඒ කොහොමද එහෙම වෙන්නේ WhatsApp status පෙන්නන්නේ save කරගෙන ඉන්න අයට විතරයිනේ කියලා. ඉතින් මේ feature එකේදී ඔයාට එහෙම එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔයාගේ group එකේ ඉන්න ඕනම කෙනෙක්ට ඔයාගේ WhatsApp status එක පෙන්නනවා ඔයාව save කරගෙන හිටියත් නැතත්. ඉතින් දැන් ඔයාට කරන්න තියෙන්නේ පහසුවෙන්ම මේ status එක මෙන්න මේ විදිහට send කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා අර group හැම එකකම ඔයාගේ status එක mention වෙලා ඒ අයට පෙන්නනවා. ඊට පස්සේ ඔයා status එක දැම්මට පස්සේ group එකේ ඉන්න අයට ඔයාගේ status එක මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. ඉතින් ඔයාව save කරගෙන හිටියත් නැතත් status එක පෙන්නනවා. ඉතින් යාළුවන්ට පුළුවන් මේ trick එක පාවිච්චි කරලා ඔයාගේ WhatsApp status ගොඩක්ම වැඩි කරගන්න. ඉතින් මේ වගේ videos ඔයා හැමදාම බලන්න කැමති නම් දැන්ම channel එක subscribe කරන්න. අද video එක බලුව ඔයාට සුබ දවසක්.